ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ධූරයක් මගේ බිරිඳක නමින් තිබුණය. ඒකේ මුදල් යම් කිසි ගෙවීමක් කරන්න තියෙනවා. හැබැයි ඊයේන සභාපතිතුමා කියන මේ මුදල් ගෙවලා තියෙනවා කියලාත් කියලා ඉවර වෙලා මේ මාධ්‍ය මේ වෙනවා. මම ඉස්සෙල්ලම කියනවා මට විරුද්ධව දාලා තියෙන්නේ මම දේශපාලනඥයෙක් විදියට මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිත ධූරයක් ලබා ගැනීමට ලියුමක් නිකුත් කරා කියලා. ඒක ඇත්ත මම පිළිගන්නවා. මම එක ලියුමක් නෙවෙයි දේශපාලනඥයෙක් වෙච්ච දවසේ ඉඳලා මගේ හිතවත් හැම කෙනෙකුටම ඉල්ලුවොත් ඒ ලියුම නිකුත් කිරීම මගේ ගාව තියෙන ඉස්සරහට කරනවා අපේ රටේ දේශපාලන සංස්කෘතියේ බද්ධ වෙච්ච කොටසක්. ඒ නිසා ඒක ගැන ආපහු බොරුවට මම නෑ කියලා කියන්නේ නෑ. ඒක එක දෙයක් කියනවා. මම කියනවා මගේ බිරිඳට මට මගේ පවුලේ වෙනත් අයෙකුට එක 725ක් ද ලක්ෂ 20ක 725ක් වංචා කරලා චෝදනාවක් තිබුණා නම් ගරු සභාපතිතුමා මාධ්‍ය සංදර්ශන පවත්වන්න නෙවෙයි තියෙන්නේ මේ රටේ අධිකරණයට යන තියෙන්නේ. පොදල ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිත දූතරයක් ගන්නකොට තියෙනවා ගිවිසුමකට එන්න ඕන. ඒ ගිවිසුම ප්‍රකාරව ඔබතුමාට පුළුවන් ගිවිසුම අරගෙන ගිවිසුම ප්‍රකාරව මෙන්න මෙහෙම ඔබතුමා ලැබෙන පොල්ලක් තියලා තියෙනවා නම් හේෂගේ කවුරු හරි පොල්ලක් තියලා තියෙනවා නම් ඔබතුමාට තියෙන්නේ පළවෙනියටම අධිකරණයට යන්න. අධිකරණයට නොගොස් දැන් එක එක මේ දවස්වල මම හිතන්නේ ගියේ පෙරේද කෘත්‍යාධිකාර මණ්ඩලය අපේ පක්ෂේ පළාත් සභාව ගැන කියද්දි මගේ නමත් කියුණා මේ මහ ඇමති දූර අපේක්ෂකයා විදිහට වෙන කියලා. නමුත් මම තාම කොහෙවත් මේ පාර්ලිමේන්තුවයි වෙනවා කියලා ප්‍රකාශයක් අත් මම එහෙම හැබැයි ඒක සමාජ මාධ්‍ය ජාල හරහා ගියා. පොඩ්ඩක් නිකන් හිතෙන්නේ නැති මේක දැන් මූට ගහන්න ඕන ෂොට් එකක් කියලා. සමාව කරන සභාපතිතුමනි මම ඔබතුමාට අභියෝග කරනවා. මේක බොරුවට එක එක දේශපාලනඥයන්ගේ පස්සේ ගිහිල්ලා අවශ්‍ය දේවල් කරන්න යන්න එපා. ඔබතුමාලගේ පක්ෂේ වගේ හිල් වෙච්ච යට ඇඳුම් අඳින මිනිස්සු නෙමෙයි අපි. අපි හොඳට රෙදි කෑල්ල ඇඳලා අපේ යට ඇඳුම ගලවලා පෙන්වන්න පුළුවන් අපි හිල් වෙලා නැහැ. අපි හොඳට පිරිසිදු අඳින්නේ. ඔබතුමාට කියනවා ඒ හිල් වෙච්ච යට ඇඳුම් අඳපු මහත්තුරුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් දේශපාලනඥයන්ව කඩේ මේ වෙනුවෙන් කඩේ යන්න එපා. එහෙම මොන හරි තියෙනවා නම් ඔබතුමා කෙලින්ම අධිකරණයට යන්න. අධිකරණයට ගිහිල්ලා වෙලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගන ඔබතුමා අධිකරණයට නොගොස් ඔබතුමා මාධ්‍ය ඉස්සරහට අවිල්ල ඉවර වෙලා කටයුතු කිරීම මම හිතන්නේ මේ රටේ මාධ්‍ය කරණීය නිර්ත සියලු මාධ්‍ය වලට මේක දැනගන්න සැලැස්වීම වෙනුවෙන් තමයි මම මේ කරන්නේ. මාධ්‍ය ජාලයටත් ඔබේ තියෙන ගෞරවය අපිට හැමදාම තියෙනවා මාධ්‍යයක් විදියට. අපි දන්නවා සිරසේ ඉතිහාසය පුරාවටම මේ රටේ මාධ්‍යකරණයේදී රටේ ජනතාවට සාධාරණයක් වෙලා තියෙන නිසා මම අද කියනවා සිරස මාධ්‍ය ජාලයට ඔබතුමා එන්න. මොකද සභාපතිතුමා එක්ක මට මේ වෙන ගෙදර ඉඳගෙන කතා කරලා ඔබතුමාගේ ගාව තියෙන ඩොකියුමන්ට් එක අරන් ඔන්න දවසක් දාන්න සිරස මාධ්‍යාලය මං හිතනවා ඔබතුමාට හිතවත් ඇති කියලා වෙන මාධ්‍යයකට එන්න කිව්වොත් මේනේ ඔබතුමා ඇවිල්ලා චෝදනාව කරන්නකෝ මම ඔබතුමාට කියලා දෙන නිසා අපිට ගල් ගහන්න අවශ්‍ය නැහැ. එහෙම නැතුව බොරුවට එක එක විදියට අපිව වටන්න ලේස්ති වෙන්න එපා. අපේ දේශපාලන ගමන අපේ ක්‍රෙඩිබිලිටියට ගහලා අපිව වටන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි ඒක වැරද්දක්. ඉතින් මට දුක අනේ සභාපතිතුමාගේම ඒ ප්‍රකාශය හරහා කියනවා මොනවද ගෙවලා තියෙන්නේ මෙහෙම කියලා. ඉතින් දැන් ඔබතුමා මෙච්චර කල් අධිකරණයට ගියේ නැහැ. මං අද මේ රටේ මාධ්‍යෙට මම අධිකරණයට යනවා. මම අධිකරණ යනවා කරු සභාපතිතුමා ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක ඔබතුමාට ලේසියි ඒක. ඔන්න දැන් හේෂ විධානකයට චෝදනාවක් තියෙනවා කිය ඔබතුමා කෑ ගහ හිටියනේ. දැන් හේෂ විධානකයේ වෙනුවෙන් ඔබතුමා ඊයේ කරන ලද ප්‍රකාශ වෙනුවෙන් හේෂ විධානකයේ අධිකරණය අපි එතකොට ඔබතුමාට ලේසි. අන්න කියන්න පුළුවන් මෙන්න මේක තියෙනවා කියලා. මං හිතන්නේ දැන් හොරෙක් නම් හොරා අධිකරණයට යන්නේ නැහනේ මේ හොරයි කියලා චෝදනාව කරගෙන නෑ මම යන්න ලේස්ති. ඒ නිසා අපි අධිකරණයේදී මේක බේරගමු කියන එක ගරු සභාපතිතුමාට කියනවා.